ඔයාලටත් ජීවිතේ එකපාරක් හරි උණ හැදිලා ඇති. හැබැයි මම අද කතා කරන්නේ ඔයාලට හැදෙන සාමාන්‍ය උණ ගැන නම් නෙවෙයි. ගොඩක් දෙනෙක් අහලා තිබුණත් හරියටම නොදන්නා නමුත් ඊටමත් බරපතල රෝග තත්වයක් වන මෙනින්ජයිටිස් ගැනයි. ඇත්තටම මේ වයස් ભેදයකින් තොරව ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සෑදෙන ලෙඩක්. මෙනින්ජයිටිස් කියන්නේ අපේ මුලය සහ සුෂුම්නාව ආවරණය කරන පටලවල ඇතිවන ප්‍රදාහයක් හෝ ආසාදනයක්. මෙය බැක්ටීරියා, වෛරස් හෝ කලාතුරකින් දිලීර මගින් ඇතිවිය හැකියි. විශේෂයෙන් බැක්ටීරියා නිසා ඇතිවන මෙනින්ජයිටිස් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන තත්වයක්. ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ජීවිතයට පවා අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මුලින්ම මේක හැදෙද්දි සාමාන්‍ය හෙම්බිරිස්සා වුණක් වගේ තමයි තියෙන්නේ. පස්සේ තමයි අනිත් රෝග ලක්ෂණ මතුවෙන්න ගන්නේ. මෙනින්ජයිටිස් හැම රෝග ලක්ෂණයක්ම හැම ලෙඩෙක්ටම ඇති වෙන්නේ නැහැ. මේ වගේ කිහිපයක් තමයි ඇති වෙන්නේ. පොඩි බබෙක්ට හැදුන කියලා හිතන්නකෝ. එතකොට මේ වගේ ලක්ෂණ දකින්න පුළුවන්. අසාමාන්‍ය විදිහට හයියෙන් අඬනවා. වෙනදා හුස්ම ගත්තා වගේ නෙමෙයි වීගෙන් හුස්ම ගන්නවා. උණ කට්ට තියලා බැලුවොත් ඉහළ උෂ්ණත්වයක් පෙන්නනවා. හැබැයි ඇඟට අත තියලා බැලුවොත් ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. කකුල් අතපය සීතල වෙලා වගේ තමයි තියෙන්නේ. සමහර වෙලාවට විවුලන්න පුළුවන්. බබා ගොඩක් අමාරුවෙන් ඉන්න බවක් පේනවා. කෑම කන්නේ නැහැ. වමනේ යන්න පුළුවන්. බබා වෙනද වගේ නෙමෙයි හරිම නොසන්සුන් ගතියක් පෙන්නනවා. නිදිමත වෙලා මත් වෙලා වගේ තමයි ඉන්නේ. නිදාගත්තොත් ඇහැරව ගන්න හරි අමාරුයි. සමහර වෙලාවට බබාට ෆිට් එක හැදෙන්න පුළුවන්. සමහර වෙලාවට බබා කිසිම හැලහොල්මනක් නැතුව ඉන්න පුළුවන්. කිසිම පණක් නැහැ වගේ ඉන්න පුළුවන්. දැන් බලමු ටිකක් ලොකු ළමයෙක්ට හෝ වැඩිහිටියෙක්ට මේ මොලේ උණ හැදෙනොත් ඇතිවන රෝග ලක්ෂණ මොනවද කියලා. කකුල් අතපය සීතල කරලා වෙවුලලා තද උණ හැදෙනවා. බෙල්ල වෙනදා වගේ ඉස්සරහට නවන්න බෑ. අධික හිසර දෙයක් හැදෙනවා. හයියෙන් හුස්ම ගන්නවා. මාංශ පේශී සංදිවල අධික වේදනාවක් තියෙනවා. ලයිට් එළිය දිහා බලන්න බෑ. සිහිය මදගතියක් තියෙනවා. නිදිමතේ වගේ තමයි ඉන්නේ. බඩේ අමාරු එක්ක වමනේ යාම, බඩ බුරුල් කරලා යාම ඇතැම් අයට එනවා. වැඩිහිටියන්ටත් ෆිට් එක හැදෙන්න පුළුවන්. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට මෙම ලක්ෂණ තියෙනවා නම් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මොකද මෙනින්ජයිටිස් කියන්නේ ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු හදිසි තත්ත්වයක්. සතුටුදායක කාරණාව නම් මෙනින්ජයිටිස් ඇති කරන සමහර බැක්ටීරියාවලට එරෙහිව එන්නත් පවතිනවා. මෙනින්ජයිටිස් වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ නිර්දේශිත එන්නත් ලබා ගැනීමයි. මෙනින්ගෝකොකල්, නියුමෝකොකල් සහ හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සාe type B HIB වැනි බැක්ටීරියා මගින් ඇතිවන මෙනින්ජයිටිස් වලින් ආරක්ෂා වීමට මෙම එන්නත් උපකාරී වෙනවා. විශේෂයෙන් අවදානම් කාණ්ඩවල පුද්ගලයන් සහ නිර්දේශිත වයස් කාණ්ඩවල අය එන්නත් ලබා ගැනීම වැදගත්. එන්නත් වලට අමතරව හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීමත් මෙනින්ජයිටිස් පැතිරීම අඩු කිරීමට උපකාරී වෙනවා. ආහාර ගැනීමට පෙර සහ වැසිකිළිය භාවිතයෙන් පසු සබන් සහ ජලයෙන් හොඳින් අත්සෝදා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම වතුර බොන වීදුරු කෝප්පා, කෑම කන පිගන්, හැඳි වැනි පුද්ගලික භාණ්ඩ අන් අය සමග බෙදාගෙන භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ. කැස්සක් හෝ කිවිසුමක් කෙන විට ඔබේ මුඛය සහ නාසය ටිෂු එකකින් හෝ බැලමිටෙන් ආවරණය කිරීම මගින් රෝගකාරක අන් අයට පැතිරීම අවම කරගත හැකියි. ගර්භණී කාන්තාවන් සඳහා ආහාර නිසි ලෙස පිළියෙල කිරීම සහ ආහාර සුරක්ෂිතතාව පිළිපැදීම වැදගත්. මන්ද ලිස්ටේරියා නම් බැක්ටීරියාව මගින්ද මෙනින්ජයිටිස් ඇතිවෙන්න පුළුවන්. මතක තබා ගන්න එන්නත් ලබා ගැනීම, අත්පිරිසිදුව තබා ගැනීම සහ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීම මගින් මෙනින්ජයිටිස් වලින් ඔබත් ඔබේ පවුලත් ආරක්ෂා කරගත හැකියි. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න. ඔයාලට නිරෝගී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.